හායි යාළුවනේ නොලේචප් වෙතින් අදගෙන එන්නේ රාවණාගේ දඩුමොනරය හා හෙළ ගුවන් තාක්ෂණය ගැන. ලෝකයේ ප්‍රථම ගුවන් යානය නිපදවූයේ රයිට් සහෝදරයන් බව අප පොතපතින් ඉගෙන ගත්තත් ඉන් වසර දහස් ගණනකට පෙර අපේ හෙළදෙරණේ අහස ජයගත් මහරජෙක් හිටියා. ඒ යන් කවරෙක්වත් නොව දස ශීර්ෂයන්ගෙන් සහ අසමසම බුද්ධියකින් හෙබි රාවණා අධිරාජ්‍යයි. අද අපේ අවධානය යොමු වෙන්නේ රාවණා රජුගේ මහා බලගත් ගුවන් යානය වන දඩුමොනරය පිටුපස ඇති ඒ විශ්මිත තාක්ෂණය දෙසටයි. පුරාණ ග්‍රන්ථවලට අනුව දඩුමොනරය නිර්මාණය කර තිබුණේ මොනරෙකුගේ ස්වරූපයටයි. මෙය රසදිය බලයෙන් ක්‍රියාත්මක වූ බවත් සූර්යාලෝකය මගින් බල ශක්තිය ලබාගත් බවත් සමහර මතකයන් පවතිනවා. මෙය හුදෙක් එක් යානයකට පමණක් නොව විවිධ ප්‍රමාණයේ සහ විවිධ කාර්යයන් සඳහා යොදාගත් විමාන තාක්ෂණයේ එක් කොටසක් පමණයි. අපේ රටේ ඇති සමහර ස්ථාන නාමයන් දෙස බැලීමේදී මේ තාක්ෂණය ගැන පුදුම හිතෙන සාක්ෂි හමු වෙනවා. ගුවන් යානා නවත්තන ස්ථානය වාරිය කොළ වූ බවත් ඒවා අලුත් වැඩියා කළ ස්ථානය ගුරුළු කොළ වූ බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. එමෙන්ම නුවර එළිය ප්‍රදේශයේ ඇති තොටුපළ කන්ද රාවණා රජුගේ ප්‍රධාන ගුවන් තොටුපළක් ලෙසයි සැලකෙන්නේ. පුරාණ ಭಾರತೀಯ සමරංගන සූත්‍රධාර වැනි ග්‍රන්ථවල ගුවන් යානා තැනීමේ තාක්ෂණය ගැන දීර්ඝව විස්තර කර තිබෙනවා. එහි සඳහන් පරිදි රසදිය රත් කිරීමෙන් ලැබෙන බලය මගින් අතිවිශාල වේගයකින් අහසේ ගමන් කිරීමට මේ යානාවලට හැකියාව තිබුණා. රාවණා රජුගේ දඩුමොනරය යනු හුදෙක් මිත්‍යාවක්ද? නැතිනම් ඉතිහාසයෙන් වැළලී ගිය මහා තාක්ෂණයක්ද? මේ ගැන ඔබේ අදහස කුමක්ද කියා පහලින් කමෙන්ට් කරන්න. අපේ අතීත හෙළුරුමය ගැන තවත් මෙවැනි තොරතුරු දැනගන්න අපේ channel එක subscribe කරන්න.